සුබ දවසක්. ගොඩක් දිනේ මගෙන් ඉල්ලීමක් කළා තුන කොරියන් E8 වීසා සම්බන්ධ වීඩියෝ එකක් අරන් එන්න කියලා. ඔන්න කොරියන් E8 වීසා එකට දැන් ඔන්ලයින් ඇප්ලයි කරන්න පුළුවන්. ඉස්සෙල්ලම කොරියන් E8 වීසා කියන්නේ මාස 8යි කොරියාවේ රැකියා කාලය කරන්න පුළුවන්. ඒ කියන්නේ පළවෙනි අවුරුද්දේ ගිහිල්ලා මාස 8ක් වැඩ කරලා ලංකාවට එන්න ඕනේ. ඊට පස්සේ ආ ඔය පළවෙනි අවුරුද්දේ හොඳට වැඩ කරොත් තව අවුරුද්දක් යන්න පුළුවන්. දෙවෙනි අවුරුද්දේත් හොඳට වැඩ කරොත් ආයෙ තව අවුරුද්දක් දෙනවා. ඒ වගේ එක්කෙනෙකුට අවුරුදු 3ක් රැකියාව කරන්න පුළුවන්. මාස 8 ගානේ මේකට ඇප්ලයි කරද්දී පිරිමි අයට කාන්තායට පුළුවන්. හැබැයි අවුරුදු 23ත් 50ත් අතර කැටගරි එකට තියෙන්නේ දීවර කුෂිකර්ම සහ තව වෙනත් කියලා තියෙනවා. ඒක ඔබලන්න පුළුවන් වෙනත් කියන රැකියාව කියලා එකක් තියෙනවා. ඒ වගේම මේකෙදී අවශ්‍ය සුසුකම් තාම දාලා නැහැ. අනිවාර්යෙන් වෘත්තිය දන්න කෙනෙක් ඇප්ලයි කරන්න එක ගොඩාක් හොඳයි. දීවර දන්න දීවර ඇප්ලයි කරන්න, කුෂිකර්ම දන්න කුෂිකර්ම ඇප්ලයි කරන්න. මේක නොදන්න ඇප්ලයි කරන්න ගියොත් මේක අවුල් වෙන්න පුළුවන්. අනිවාර්යයෙන් මේගොල්ලෝ ඉන්ටර්විව් එකක් තියලා ස්කිල් එක බලුවොත් ඒකට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. යන මුදල තාම කීයක් යනවාද කියලා තාම දාලා නැහැ. ඒ වගේම මේක වෙන්නේ රජය හරහා, රජයේ අනුබද්ධ ප්‍රයිවට් ඒජන්සියක් කරහා වෙන්නේ. ඉතින් කිසි දෙයකට බය වෙන්න දෙයක්වත් නැහැ. මම මේ වීඩියෝ එක යටින් ලින්ක් එක දානවා ඇප්ලයි කරන්න. ලින්ක් එකට ගිහිල්ලා ඒ තියෙන පත්‍රිකාවල් කියවලා හරි විදියට හරි ඩොකියුමන්ට් එක දීලා ඇප්ලයි කරන්න. ඇප්ලයි කරලා try කරන්න. කොරියාව කියන්නේ ඉතාමත් හොඳ රටක්. හොඳ වැටුමක් ගන්න පුළුවන්. ඒ වගේම E9 එකකින් ගොඩක් අය කොරියාව යන්න බලන විභාග ලියලා විභාග ලියන්න බැරි. ඒ වගේම විභාග ලියන්න අවුරුදු 39න් පස්සේ ලියන්න බැහැ. ඉතින් 39 පැනපු අයට ඔන්න හොඳ අවස්ථාවක් E8 වීසා එකෙන් කොරියාවට යන්න. මේ ලැබිච්ච අවස්ථාව මිස් කරගන්න නැතුව ඉක්මනින් ඇප්ලයි කරන්න. මේ අවස්ථාව හෙට රාත්‍රී 12 වෙනිකම් පමණයි තියෙන්නේ. ඉතාමත් පොඩි කාලයක් තියෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක බලලා මේ ඔයගොල්ලන් හරි විස්තර ටික අරගෙන හරි විස්තර කියෝලා හරි විදිහට ඇප්ලයි කරලා කොරියාවට යන මාර්ගය හදාගන්න.